මිනිස්සු කොහොම එකම මට්ටමක ඉන්නේ මිනිසුන්ට නැගී හිටින්න බැරි වෙලා තියෙන්නේ මිනිස්සු සංසාරේ කරපු කර්මවල අඩු වැඩි භාවයත් එක්ක. මගේ පින ප්‍රබල වෙලා තිබ්බනම් මේ බණ ටික කියනකොට මෙච්චර කියපු බණ ගොඩක් කියද්දි මම මඟපල නිවන් පහක් කළා අවසන් වෙන්න ඕන. ඒත් මං අදටත් බණ කියන හඳුරනම. ඒ හේතුව තමයි අපගේ ඉන්ද්‍රියන් වල තියෙන මෝරා නැති බව. සද්ධාව මෝරලා නැහැ තාම. සිහිය මෝරලා නැහැ, වීරිය මෝරලා නැහැ, සමාධිය මෝරලා නැහැ, ප්‍රඥාව මෝරලා නැහැ. බණාන තරම් මේ අම්මලා ගෙවල් වල පැය 24ම බණ දාලා ඔය අහන බණත් එක්ක නිවන් දකින්න ඕන. ඇයි නිවන් දකින්නේ නැත්තේ? තවම ඉන්ද්‍රිය මෝරලා නැහැ. ඉතින් අපගේ රාහුල ස්වාමීන් වහන්සේට අවුරුදු 13ක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. මගපල් ලැබුවේ නැහැ. නමුත් අවුරුදු 13ක් ගිය තැන බුදුරජාණන් වහන්සේ දැක්කා මෙතෙක් අහපු බණත් එක්ක දැන් මෝරලා. මෙතෙක් ආපු ගමනත් එක්ක දැන් මෝරලා. ඔන්න දැන් නම් රාහුලට බණ කිව්වොත් එහෙම රාහුලේ ධර්මය අවබෝධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේව වනයේට කැන්දන් ගියා. රාහුල අපි වනයේට යන් කියලා. ඒතකොට දෙවිවරු ටිකට හිතුණා අන්න තාත්තා කෙනෙක් පුතෙක් රහත් කරනවා. මේ අසිරිය බලන්න අපි යන්කෝ කියලා අර දෙවිවරු ටික ඔක්කොම ඒ අසිරිය බලන්න ගියා. ඒ අසිරිය බලන්න යද්දී රාහුල ස්වාමීන් වහන්සේට දහම් දෙසද්දී අර දෙවිවරු 84000ක් මඟපල නිවන් පසක් කළා. ඒ වගේ අටුවාවල විස්තර තියෙනවා රාහුල ස්වාමීන් වහන්සේ සංසාරේ දන් දෙනකොට ඒ දාන වලට උදව් කරපු කට්ටිය තමයි කියනවා අර දෙවිවරු වෙලා ඉපදෙලා හිටියේ. තමන්ගේ ප්‍රධානියා රහත් වෙනකොට අර අයත් ඒ පිටිපස්සේ යනවා. හොඳ කෙනෙක් හොඳ වැඩක් කරනකොට එකතු වෙන්න පින්වතුනි. කරාරින් නැතුව උඹලම කරගන්නilla. හාඳුරු බාර දුන්නේ උඹලට නම් උඹලම කරපල්ලා කියලා ඉන්නවනේ. ඕක සංසාරයට යනවා. එහෙම නෙමෙයි මිනිස්සෙක් අතු ගන්නවා නම් ඒකට උදව් කරන්න. එකට පින් කරපු අය බොහෝ විට එකට නිවන් දකිනවා. ඉතින් ඒ නිසා මේක හිතෙන්ම තමයි කරන්න තියෙන්නේ. තමන්ගේ ජීවිතයේ අඩුපාඩුකම් තේරුම්